Hello, my dear little kids. ඔන්න පුතේ අදත් Fun English Academy එකෙන් මගේ දූල පුතාලා ගොඩක් වටින පාඩමක් ඉගෙන ගන්න යන්නේ. දන්නවද මොකද්ද අද පාඩම කියලා? ඔව්, ටීචර් දාලා තිබ්බා නේද thumbnail එකේ. Today we are going to learn about the 9 provinces in Sri Lanka. මොකද්ද පුතේ අද පාඩම එහෙනම්? අද පුතේ අපි කතා කරන්නේ අපේ රට ගැන. අපි අනිවාර්යයෙන්ම අපේ මව් රට ගැන දැනගෙන ඉන්න ඕනේනේ. මොකද්ද අපේ රටට කියන්නේ පුතේ ඉංග්‍රීසි වලින්? ශ්‍රී ලංකා. එහෙනම් පුතේ රට කියන එක ඉංග්‍රීසි වලින් කියන්නේ කොහොමද? country. country. එතකොට පුතේ පළාත් ගැන තමයි අද වීඩියෝ එකෙන් ටීචර් කතා කරන්න යන්නේ. එතකොට පළාත් වලට පුතේ මොකද්ද ඉංග්‍රීසි වලින් කියන්න වැත්තේ? provinces. ආපහු කියන්න provinces. මගේ දොළ පුතාලා ලෑස්ති නම් අපි යමු අපේ පාඩමට. Nine provinces in Sri Lanka. මොකද්ද පුතේ Northern province කියන්නේ? Jaffna තියෙන්නේ. මොකද්ද Jaffna කියන්නේ? ඔන්න ටීචර් තවත් අලුත් වචනයක් කිව්වා. Jaffna කියන්නේ පුතේ යාපනයට. ඒතකොට යාපනයේ තියෙන්නේ පුතේ උතුරු පළාතේ. එතකොට උතුරු පළාතේ පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ Northern province කියලා. Southern province. මොකද්ද මේ Southern province කියන්නේ? දකුණු පළාතට පුතේ. Gaul එහෙම නැත්නම් ගාල්ල. ගාල්ල තියෙන්නේ පුතේ දකුණු පළාතේ. ඔන්න තවත් අලුත් වචනයක්. Gaul. ගාලට ඉංග්‍රීසි වලින් කියන්නේ Gaul කියලා පුතේ. North Central province. උතුරු මැද පළාත. නේද? උතුරු මැද පළාතේ නේද පුතේ අනුරාධපුරේ තියෙන්නේ. ඔන්න පුතේ උතුරු මැද පළාතට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ North Central province කියලා. එහෙනම් පුතේ අපි වයඹ පළාතට මොකද්ද කියනවා ඇත්තේ? directions වලින් වයඹ පළාතට කියන නම ටීචර් කලින් වීඩියෝ එකේ ඉගෙනුවා. මොකද්ද එහෙනම් වයඹ පළාතට අපි කියනවා ඇත්තේ? North Western province. මොකද්ද පුතේ? North Western province. නැගෙනහිර පළාතට කියන නම කියන්න බලන්න එහෙනම්. හරි ලේසි. ඩිරෙක්ෂන්ස් මතක නම් ඔන්න කියන්න පුළුවන්. නැගෙනහිර පළාතට පුතේ අපි ඉංග්‍රීසි වලින් කියන්නේ Eastern province කියලා. මොකක්ද? Eastern province. එහෙනම් පුතේ බස්නාහිර පළාතට ඔන්න දැන් ඔන්න ඩිරෙක්ෂන්ස් මතකයිනේ මගේ දූල පුතාලට. කියන්න බලන්න බස්නාහිර පළාතට මොකද්ද කියන්නේ කියලා. ඔව් පුතේ. Western province. මොකද්ද? Western province. මධ්‍යම පළාතට එහෙනම් මොකද්ද කියනවා ඇත්තේ? නුවරඑළිය, මහනුවර, මාතලේ මේ දිස්ත්‍රික්ක තුනම තියෙන්නේ මධ්‍යම පළාතේ. ඉතින් පුතේ මධ්‍යම පළාතට මොකද්ද අපි ඉංග්‍රීසි වලින් කියන්නේ? Central province. මොකක්ද? Central province. එතකොට පුතේ සබරගමු පළාතට මොකද්ද කියන්නේ? රත්නපුරේ තියෙන සබරගමුවනේ පුතේ. එතකොට කොහොමද පුතේ අපි සබරගමුව පළාත හඳුන්වන්නේ? හරි ලේසි. ඒ නමෙන්මයි පුතේ අපි ඒ පළාත හඳුන්වන්නේ. සබරගමුව province. කොහොමද කියන්නේ? සබරගමුව province. එහෙනම් අපේ අන්තිම පළාත අද අපි ඉගෙන ගන්න. මොකක්ද? ඌව province. ඌව පළාතටත් පුතේ ඒ නමමයි අපි භාවිතා කරන්නේ. මොකක්ද එහෙනම් අහපව කියන්න? ඌව province. ඌව province. තේරුණා නේද මගේ දූල පුතාලට? එහෙනම් පුතේ අද අපි ඉගෙන ගත්ත මේ පළාත් ටික අහපව අපි මතක් කරගමු. Northern province. Northern province. Southern province. Southern province. North Central province. North Central province. North Western province. North Western province. Eastern province. Eastern province. Western province. Western province. Central province. Central province. Sabaragamuwa province. Sabaragamuwa province. ඌව province. ඌව province. අපේ රටේ පුතේ පළාත් 9ක් තියෙනවා. ඔන්න දැන් අමතක කරන්න බෑ හොඳේ ටීචර් කියලා දුන්නානේ. එහෙනම් මගේ දොළ පුතාලා මේ පාඩම අහපව බලලා හොඳට මතක තියාගන්න ඕනේ. හොඳද?
අද ටීචර් ගිහිල්ලා එන්නම් මේ වගේම තවත් වීඩියෝ එකක් අරගෙන. එතකම් මගේ දූල පුතාලා හැමෝම සතුටින් පරිස්සමෙන් අම්මලා තාත්තලා කියන දේ අහගෙන ඉන්න ඕනේ. Bye bye all. Have a nice day.